බිඳුව තනිව ගත් කල වටිනාකමක් අපිට නිරූපණය කරන්න බෑනේ. හැබැයි බිඳුව යම් කිසි ඉලක්කමක් එක්ක යෙදෙනකොට එහි වටිනාකම අසීමාන්තිකයි. මේ බලන්නකෝ. එකට හෝ යම් කිසි ඉලක්කමකට පෙර බිඳුව යෙදෙනකොට එතන බිඳුව වටිනාකමක් හිමි වෙන්නේ නැහැ. මුල් ටික හරි පහසුයි. 1 10 100 මෙතනින් පල්ලෙහාට රටාවකට ගන්න වටිනාකම වෙනස් වෙනවා. මේ බලන්න. දහසට බිඳු තියෙනවා 3ක්. ඒ වගේ දහසේ ගොඩවල් 10ක්. අපි කියනවා දස දහස. එතකොට දස දහසට තියෙනවා බිඳු 4ක්. දස දහසට බිඳු 4යි. දස දහසට පස්සේ අපිට හම්බ වෙනවා දහසේ ගොඩවල් 100ක්. ඒ කියන්නේ 100ක් දහස. 100ක් දහසටම තියෙන තව නමක් තමයි ලක්ෂය කියලා කියන්නේ. එතකොට ලක්ෂයට තියෙනවා බිඳු 5ක්. ලක්ෂයේ ගොඩවල් 10ක්. ලක්ෂයේ ගොඩවල් 10ක් කියලා කියන්නේ දස ලක්ෂය. දස ලක්ෂයට කියනවා අපි තවත් නමක් මිලියනය. මිලියනයට බිඳු 6යි. මිලියනයේ ගොඩවල් 10ක්. ඒකට අපි කියනවා දස මිලියනය. දස මිලියනයට කියන තව නමක් තමයි කෝටිය කියලා කියන්නේ. මිලියනයේ ගොඩවල් 100ක්. 100ක් මිලියන. මිලියනයේ ගොඩවල් 100ක්. 100ක් මිලියනය. 100ක් මිලියනයට වෙන තව නමක් තමයි දස කෝටිය කියලා කියන්නේ. ඉතින් මේ වගේ ඉලක්කම් ප්‍රමාණය වැඩි වෙනකොට ඒ උච්චාරණය කරන්න පොඩි අපහසුතාවක් දැනෙනවා. අපිට කරන්න තියෙන ලේසි වැඩේ තමයි ඉලක්කම් පිටිපස්සේ ඉඳන් ඉදිරියට කාණ්ඩ, ඒ කියන්නේ ඉලක්කම් 3 බැගින් කලාප වලට වෙන් කරගන්නවා. පිටිපස්සෙන් බලනවා, 3 වෙන් කරනවා. ඒ විදිහට කලාප කඩා ගන්නවා. ඒ කලාප මෙහෙම නම් කරනවා. ඒකක දහස් මිලියන බිලියන. පිටිපස්සෙන් බලනවා, 3 වෙන් කරනවා. ඒකක දහස් මිලියන බිලියන කියලා කලාප වෙන් කරගන්න පුළුවන්. බලමුකෝ උදාහරණයක්. මේ බලන්න. මේ තියෙන එක උදාහරණයක්. එහෙනම් මේ දිගට ලියලා තියෙන වටිනාකම උච්චාරණය කරන්න පහසු වෙන්න අපි පිටිපස්සෙන් බලලා කලාප 3 කලාප වලට ඉලක්කම් 3 ගානේ කඩා ගමු. බලන්න. මේක කියවන්නේ මේකට ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය. මේක මෙහෙමයි කියවන්නේ. 248 බිලියන 524 මිලියන 621,321. නැවතත් 248 බිලියන 524 මිලියන 621,321. ඉතින් ඔයාලා මේක ඒ විදිහට උත්සාහ කරලා බලලා යටින් ඔබ